එහි තුටුවන්නේ සාදු 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 නාදින් හද තුටු වෙනවා කරනා පින්කම බල බල ඔහු සැන සෙනවා එදවස පින්වත මහලොකු දන් පුද දෙනවා මේ ලෙස මේ පින පින්වත හැමට ලැබෙනවා එදා පින්වතුනි අනේ පිණිසිතුමාණන් මේ දුන් දාණය දකිනවා බොහෝම දිලිඳු කෙනෙක් වැරහැලි රෙදි ඇඳගෙන ඒ අසලට යන්නට බෑ නමුත් මෙයා මේ පින්කම දැකලා පුදුමාකාර විදියට සතුටු වෙනවා හරියට අද අපේ මේ පිම්බිමේ කරන පහන් පින්කම දැකලා ආව ගිය අර ඉහළ පහන්පත් වෙනකොට මම හිතන්නේ පහළ ගෙවල් වලට පෙනෙනවා මෙහි නාවත් ඒ අය දැකලා සතුටු වෙනවා කොයිතරම් ලොකු පිනක්ද අපේ තරුණ පිරිස සිද්ධ කළේ ඒ වගේ තමයි අර දිලිඳු පුද්ගලයා මේ පින්කම දැකලා සාදු 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 කියලා පින් අනුමෝදන් වෙනවා අවසන නොසිතු ලෙස ඔහු එදා මිය යනවා ලෝකයේ දිව්‍ය ඔහු පින්වත උපදිනවා ගණනක් කල්පෙහි දෙව් සැප වළඳනවා පින්වත මේ ලෙසට ඒ පින හිමි වෙනවා අනේ පිඬු සිතා නම් පින් කර යන්නේ එතුමත් පින් වතුනි දෙව් ලොව උපදින්නේ දෙදෙනම එකම දිවි ලෝකෙක නවතින්නේ ඒ පිළිබඳව මෙහෙමයි එහි කියවෙන්නේ එදා පින්වතුනි මේ විශාල දාණය දුන්න අනේ පිළිසිතුමාත් දිව්‍ය ලෝකයේ මහේසාක්‍ය දෙවි කෙනෙක් වෙලා ඉපදෙනවා අර අනේ පිළිසිතුමාගේ පින්කම දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙච්ච අර දුගී මගියත් මිය පරලෝ ගිහිල්ලා මහේසාක්‍ය දෙවි කෙනෙක් වෙලා දිව්‍ය ලෝකයේ උපදිනවා මේ දෙන්නම එකම ළඟ ඉන්නේ එදා පින්වතුනි අනේ පිඬු දෙවියන් පෙරටයි එන්නේ තම මිතු දෙවිගෙන් මෙහෙම අහන්නේ මම වගේම ඔබ තව බැබලෙන්නේ කරගත් පින්කම මෙමට කියන්නේ දෙනවා පිළිතුරක් මේ ලෙස අහගන්න දරුවනි තරුණ ඔබ මෙය දිවියට ගන්න ඔබ කල පින්ක මත් මම විය දැක ගන්න සාදු කියලා පින් අනුමෝදන් වුණා එතන
එපිනෙන් මම දෙව්ලොවටයි ආවේ පින්කම් නැහැ මම වෙන කිසිවක් කෙරුවේ ඔබේ පින් බලයයි මට හිමි වූවේ ඔබ කළ පිනෙනුයි දෙව්ලොව ආවේ එදා පින්වතුනි අනේ පිළිසිටුතුමා දුන්නු දාණය බලලා සතුටු වෙලා සාදු කියලා තමයි ඒ දුගී මගියා දෙව්ලොව ගියේ අද එහෙනම් මේ තරුණ පිරිස එකතු වෙලා කළ මේ උතුම් පින්කම දැකලා සතුටු වෙච්ච අය කොච්චරද කියන එක ඔබයි දන්නේ එහෙමනම් ඔබ මේ කළ පින්කම මහා ලොකු පින්කමක් තනිවම ඔබ හිතන්න අද දවස තුල ඔබේ හදවත තුල ඇති වෙන සතුට චිත්තං පුනාති පුඤ්ඤං කියන ආකාරයට අද මේ පහම් පින්කම දැකලා මේ පහන දල්වලා ඔබ සතුටු වුණා නම් ඒ පින ඔබේ මුළු ජීවිතේම ආලෝකමත් මේ තරුණ පිරිස කලේ මිල කරන්න බැරි පින්කම. ඒ නිසා පුණ්‍යවන්ත ඔබ සියලු දෙනාම ඇසුව බණ කතාව ඔබේ ජීවිතයට ගන්න. ඔබ කළ පින්කම නිසා තව විශාල පිරිසක් මේ දින අනුමෝදන් වෙනවා. අදහස